Hi guys, welcome travel with my girls. අද අපි යනවා යාරවොංගා. ඉතින් යාරවොංගා ගැන කිව්වොත් මෙල්බර්න් ඉඳලා පැය 3ක විතර ඩ්‍රයිව් එකක් තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලාම බලමු යාරවොංගා වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් අද හොඳටම වැස්ස. ඉතින් උදේම පිටත් වුණා අපි යනකම්ම වැස්ස. ඉතින් අද බලමු අපිට මොනවද කරන්න පුළුවන් කියලා එහෙ ගිහිල්ලා. මේ ඔයගොල්ලන්ට පේන්නේ මුල්වාලා මේ ලේක් එක. ඉතින් මේක මේ හරියේදී මර රිවර් එකත් එක්ක කනෙක්ට් වෙනවා. ඉතින් මේක හරිම ලස්සනයි. ඒ වුණාට අද මේ වැස්ස හින්දා පොඩ්ඩක් අපිට අවුල්. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ මේ වික්ටෝරියා නිව් සවුත් වේල්ස් බෝඩර් එක. මේ අපි මේ බෝඩර් එක ක්‍රොස් කරන වෙලාවේ ඉතින් අද අපි යන්නේ නතර වෙන්න සීබල් යාරවොංගා වලට. ඉතින් අපි බලමු එහෙ මොනවද තියෙන්නේ කියලා. කාලෙක ඉඳන් මම එන්න හිතාගෙන හිටපු හොටෙල් එකක් තමයි මේ සීබල් යාරවොංගා. ඉතින් මේකේ හොඳ ගෝල්ෆ් කෝස් එකක් තියෙනවා. ඉතින් වීව් එකත් ලස්සනයි. මුල්වාලා රිවර් ලේක් එකත් එක්ක. ඉතින් බලමු ඉතින් අපි අතුරට ගිහිල්ලා කොහොමද කියලා. අද වැස්ස තමයි ප්‍රශ්නයකට තියෙන්නේ. ඉතින් චෙකින් වෙලා ඉතින් දැන් අපි රූම්ස් වලට යනවා. ඉතින් ටිකක් දුර යන්න ඕනේ මේ රිසෙප්ෂන් එකේ ඉඳලා රූම්ස් වලට. අපි සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි අපේ රූම්ස් හම්බෙලා තිබුණේ. ඉතින් අපි ගිහිල්ලා බලමු අපේ රූම් එක කොයි වගේද කියලා. ඔන්න අපේ රූම් එකට ආවා 205. ඉතින් අපි බලමු දොර ඇරලා කොහොමද රූම් එක කියලා. රිවිව් වල තිබුණ විදිහට නම් රූම්ස් නම් හොඳ ලස්සනයි ක්ලීන් කියලා තිබුණා. ඒ විදිහටම තියෙනවා අපේ රූම් එක. ඉතින් හොඳ view එකකුත් එක්ක. ඉතින් ලස්සන TV එකක් තිබ්බා. ඉතින් මිනි බා හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. ඉතින් ලොකු බෙඩ් එකක් තිබ්බා. ඉතින් අපේ view එක මෙන්න. ලස්සන view එකක් තිබ්බා. ඉතින් room එකට. ඉතින් වැස්ස තමයි ඉතින් පොඩ්ඩක් අහස කළු කරලා තියෙන්නේ. ඉතින් බලමු වැස්ස පායයිද කියලා අපි තව ටිකකින්.
වැස්ස පොඩ්ඩක් අඩු කරා. ඉතින් අපි පොඩ්ඩක් එළියට බැස්සා. ඉතින් පොඩ්ඩක් ගාඩන් එකේ වටයක් යන්න. ඉතින් ඇත්තටම ලස්සනයි view එක. තව දවසක අනිවාර්යයෙන්ම එන්න හිතන view එකක් තමයි මෙතන තියෙන්නේ. හොඳ වෙදර එකක් තිබ්බනම් ඉතින් පට්ටම මේ ප්ලේස් එකක්. ඉතින් ගොඩක් අය මෙතන මේ බෝට් රෑම්ප් එකක් වගේ මෙතන. ඉතින් ගොඩක් අය ෆිෂින් උත් කරනවා කියලා කිව්වා මේ හොටෙල් එකේ. ඉතින් බලමු අපි තව මොනවද විතර තියෙන්නේ කියලා. මෙතන තමයි පූල් එක තියෙන්නේ. මාර ලස්සනයි පූල් එක. මේ ඉන්ෆිනිටි පූල් එකක් වගේ මේ මාලාවි මුල්වාලා ලේක් එකට මේ ෆේස් කරලා තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි එතන. හොඳ වෙදර එකක් තිබ්බනම් ඉතින් පට්ටම පට්ට. මෙතන ඒගොල්ලන්ගේ තව මේ රෙස්ටුරන්ට් එකක් මේක නම් මේ නයිට් ටයිම් කිව්වා මේ ඔපරේට් වෙන්නේ. ඉතින් ඒකත් ලස්සනයි. ඉතින් මම හිතන්නේ මෙතන මේ සමහර වෙඩින්ග්ස් එහෙමත් ගන්නවා කියලා කිව්වා මේ ලේක් එකට ෆේස් කරලා මේ කොක්ටේල් ෆන්ක්ෂන් වගේ ඒවා. ඉතින් මාරම ලස්සනයි. මේගොල්ලන්ගේ මේ ජිම් එක ඉතින් සාමාන්‍යයෙන් පොඩි ජිම් එකක් තියෙනවා. ඉතින් පොඩි වර්කවුට් එකක් කරගන්න පුළුවන්. නෙක්ස්ට් ඩේ ඉතින් උදෙන්ම නැගිටලා ඉතින් අපි ගියා මේ බ්‍රෙක්ෆාස්ට් එකට. බ්‍රෙක්ෆාස්ට් එක නම් ලොකු වරයිටි එකක් තිබුණේ නැහැ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ ඉතින් අපි ආයි මෙල්බර්න් එන්න පිටත් වෙන්න ලෑස්ති වෙන ගමන් ඉතින් අපේ YouTube එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඔයගොල්ලොත් ගිහිල්ලා බලන්න මේ තැන් වලට. thank you bye.